බලන්න අලුත් වීඩියෝ එක බලන්න පොඩ්ඩක් මේක සැලකිය යුතුම වීඩියෝ එකක්. මෙන්න බලන්න මම ගෙදරක මේ දෝෂයක් නිවැරදි කරන්න ආවේ. මේක මට ඔයාලට මේ ගලවපු වෙලාවේ වීඩියෝ එකක් කරන්නකොට මේ වරුණා. නමුත් දැන් බලන්න මම මේක දැන් නිවැරදි කරමින් පවතින්නේ. මේක සප්ලයි මේ දීලා තිබුණේ උඩින්. කියන්නේ මේක ඉන්නකනේ. මෙතන දෙන දැන් මේ මම නිවැරදි ආකාරයට අමුණමින් ඉන්නේ. තව එක මේ සප්ලයි දුන්නේ නැහැ මම. ඒක පස් බාර් එකෙන් දාලා ඒක. මේක මේ වෑට් එක තුනේ උඩින්. මේ වෑට් එක තිබුණේ උඩින්. ඒ කියන්නේ අපි ගන්න ඕනේ අවුට් එක දීලා තිබුණේ උඩින්. මේක අපි දැන් මේක එක තියෙන්නේ අපිට මේ නේද? මේක තියෙන්නේ මේ ඉන්න අවුට් කියලා. එතකොට අවුට් එක මෙහෙන් ගන්න ඕනේ. නමුත් මේක වැරදිට දීලා තිබුණේ. ඒ වගේම මේන් ස්විච් එකෙන් දැන් මේ උඩ තට්ටුවට ඒ විදිහට දීලා තියෙනවා. ඒ ටිකත් මම නිවැරදි කරා. මේක මේ පේස් නියුට්‍රල් මාරු කරලා තිබුණා. මම පොඩි තව ලොකු වැරද්දක් මම කියා දෙන්න ඕගොල්ලන්ට. පොඩ්ඩක් ඒක බලන්න. මේ බලන්න. මෙන්න මේක බලන්න. දැන් මේකේ හරි මේක සාමාන්‍යයෙන් දුරට හරියටම කියන්න බෑ. නමුත් මේ කුස්සිය තමයි. බලන්න මේ කුස්සිය. ඒ කියන්නේ සාමාන්‍ය අපේ කිචන් එක මේක පොඩි ගියක් නෙමෙයි ලොකු විශාල ගියක්. බලන්න. නමුත් අබ්බාසුන් හැල වැඩ විශාල ගියක්. එතකොට මේක කිචන් එකට දීලා තියෙන වයර් බලන්න. මේ බලන්න 1144 වයර් එක දීලා තියෙන. ඒ කියන්නේ 1.5 මිලිමීටර් මේ ප්ලග් එකට. ඒකේ ප්ලග් දෙකක් භාවිත කරනවා එකම ප්ලග් එක. මේ කිචන්. බලන්න කිචන් එකේ මේ විදිහට අපිට පුළුවන් ද කියලා මේ 1144 වයර් එක ගහලා කවදාවත් අපි දාන්නේ. මේක වයරින් කරන කට්ටිය දන්නවා මොකද්ද මෙතන මේදී තාක්ෂණික වැරද්ද කියලා. ඒක ඔයගොල්ලෝ අඳුරගන්න. ඒක නිසා මම කියන්නේ මේක ටෙක්නිකල් එක දන්නේ නැත්නම් කරන්න එපා. දෙයියන්ගේ නාමේ. දැන් අපි මේ කරන්නේ මේ එක නිවැරදි කිරීමක්. දැන් මේක තියෙනවා 2.5. නමුත් මම හිතන්නේ මේකත් මදි කුස්සියට. දැන් මේ බලන්න වයර් අපල දාලා තියෙන විදි කිසිම පිළිවෙලක් නැහැ. කිසිම පිළිවෙලක් නැහැ. දැන් මේ ඉන්ඩිකේටර් එකක් තියෙන්නේ. මේක මෙතන කඩලා දීලා තියෙන්නේ. මේක කොහෙට දෙනවද මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මුළු ගෙයිම මේ සප්ලයි එක දීලා තියෙන්නේ 2.5. ඒ කියන්නේ ප්ලග් වලට සියලු දේට 2.5 බලන්න එක වැරද්ද කොච්චරද කියලා. කොහොම බලන්න. මේ නියුට්‍රල් බාර් එකෙන් බලන්න පුළුවන් ඔයගලන්ට කොහොමද මේකේ වැරදීම කියලා. ඔයගොල්ලෝ ටෙක්නිකල් දන්නේ නැත්නම් මේ දේවල් කරන්න එපා. කොච්චර වැරද්දද කියලා බලන්න. මේ බලන්න කිසි පිළිවෙලක් නැහැ මේක ඇහිලා මේ DB බෝඩ් එකකුණත් හොඳ මේකක් දැන් දාලා තියෙන්නේ හොඳ බොක්ස් එකක් දාලා තියෙන්නේ. ඒ නමුත් වැඩේ අපිලිවෙලයි. බලන්න උද වෑර් ටික උනත් කිසිම පිළියක් නැහැ. මම මේ දැන් ටික ටික නිවැරදි කරගෙන යනවා. නමුත් මේ වෑර් ටික දිග නැහැ. මට මේක හරියාකාරයෙන් නිවැරදි කරන්න වෑර් ටික දිග නැහැ. මොකද ජොයින් කරන්නත් බෑනේ. දැන් බේකර් වලට වැඩි වෙනවා උඩින් මේ බලන්නකො උඩ තියෙන විදිය. මම බලන්නකො ෆෙස්ටිවල් කෑලි ගහලා කිසිම සීල් එකක් නැහැ. මෙතන වැලි වැටෙනවා බේකර් ටික. මම ඊගා වීඩියෝ එකෙන් ඔයාලට මේක නිවැරදි සැකසලා ඔයාලට දාන්න මේ හොඳට වැඩ කරන අය වයරින් වැඩ කරන අය දෙකල් දැනුම තියන අය දන්නවා මේක වැරදි කොච්චර තියෙනවද කියලා. ඔයගොල්ලෝ බලන්න ඊට පස්සේ මම මේක නැවත වීඩියෝ එකක් දාන්නම්. ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි.